අපි අද යන්නේ මැලේසියාවේ සුරතල් සතුන් විකුණන තැනකට. මේ ඔයාලා දකින්නේ පූසෝ. ඉතින් මේ යාළට කන්න දෙන්න තියෙන කෑම මෙන්න ඉබ්බෝ. මෙන්න මේ පූසෝ නම් පුදුම විදිහට මිල අධිකයි. මේ මොකද? ඉබ්බෝ මාළු කටුස්සෝ මීයෝ. පූසෝ රිංගිට් 1799ක්. චූටි මීයෝ ඉපදුණු ගමන් වගේ පුංචි මීයෝ මාළු. මෙන්න මේ මාළු 3 දෙනෙක්ම අපේ පුතා ගෙදර අරගෙන ගියා. එක්කෙනෙක් රිංගිට් 6යි. පාට මාළු ලෝකයක්. මෙන්න මේ ඩ්‍රැගන්ලත් විකුණන්න ඉන්නවා. ඉතින් හිතන්නකෝ මේගොල්ලෝ සුරතල්ලු විදිහට ඇති කළාම මට නම් තේරෙන්නේ නැහැ මේ රටේ මිනිස්සු ඇයි මේගොල්ලෝ සුරසල් සත්තු විදිහට ඇති කරන්නේ කියලා. මේ ඩ්‍රැගන්ස්ලා මේගොල්ලෝ පුදුම විදිහට මෙහි පෙට් ස්ටෝර්ස් වල විකුණන්න ඉන්නවා. මේ බලන්න කෝර්න් ස්නේක් මෙයා රිංගිට් 504ක්. මේගොල්ලෝ ඇති කරනවා කිව්වහම හිතා ගන්නත් බෑනේ. මේ ඉතින් සුරතල් සතුන් විකුණන ස්ථානවල ඉන්න සත්තු තමයි. මේ බලන්න පයිතන්ලා. ඒගොල්ලෝ මේ ඉන්නේ බෝල් පයිතන් ස්නේක් කෙනෙක්. හිතා ගන්නත් අමාරුයිනේ ගෙවල් වල මේගොල්ලෝ ඇති කරනවා කිව්වහම. මෙන්න මේ විදිහට අපි මාළු බලලා මේ ගෙම්බෝත් ඇති කරනවා බලන්න යාළගේ මිල ගණන් රිංගිට් 207යි රිංගිට් 66යි ගෙම්බන්ගෙන් මිල. ඉතින් අපි මෙන්න මේ විදිහට මැලේසියාවේ පෙට් ස්ටෝර් වල සුරතල් සතුන් විකුණන ස්ථානවල ඉන්න සත්තු හරි පුදුමෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඔයාටත් පුදුමයි නේද මෙහෙ විකුණන් ඉන්න සත්තු දිහා බැලුවහම? පුදුම වෙන්න දෙයක් නෑ. මේ මැලේසියාවනේ. ඉතින් යාළුවනේ ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක් සතුටින් ඉන්න.